කොහමද යාළුවනේ? ඔන්න මම අදත් අරගෙන ආවා ඔයාලට ගොඩාක් වටින වීඩියෝ එකක්. අද මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ඔයාලට පේන්න තියෙන ක්‍රොස් ඕවර් ඩ්‍රෙස් එක මහන්න කියා දෙන්න. හරි, එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනින්ම වීඩියෝ එකට යමු. මතක ඇතුව අනිවාර්යයෙන්ම මේ වගේ වටින වීඩියෝ ඉස්සරහටත් බලන්න ඕනි නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ ඩ්‍රෙස් එක ක්‍රොස් ඕවර් ඩ්‍රෙස් එකක්. ඔයාලට පේනවා මේ ගවුමේ උඩ කොටස විතරයි ක්‍රොස් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් ඕනි නම් මේ ගවුමේ යට කොටසත් ක්‍රොස් කරන්න. එහෙම වුණොත් එහෙම අපි මේ ඩ්‍රෙස් එකට කියනවා රැප් ඩ්‍රෙස් එකක් කියලා. හැබැයි මම මේ ඩ්‍රෙස් එකේ ක්‍රොස් කරලා තියෙන උඩු කොටස විතරයි. ඒක නිසා මම මේකට කියන්නේ ක්‍රොස් ඕවර් ඩ්‍රෙස් එකක් කියලා. අනිවාර්යයෙන්ම මේ වගේ ඩ්‍රෙස් එකක පතරොමක් ඇඳ ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් අපි මුලින්ම පතරොම ඇඳගමු. මුලින්ම ඔයාට තියෙන්නේ ඔයාගේ උරහිස මිම්ම දෙකට බෙදලා මාක් කරගන්න. එතකොට ඔයාගේ උරහිස 15ක් නම් 15 දෙකට බෙදපුවාම 7.5යි. ඒ 7.5 මෙන්න මේ ආකාරයට ලකුණු කරගෙන ඒ 7.5ම පල්ලෙහ පැත්තට ලකුණු කරන්න රැගල් උස විදිහට. ඉන් පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ කර ගැඹුර සහ කර පළල මාක් කරගන්න. මෙතනදී ඔයාට අවශ්‍ය කර ගැඹුරයි කර පළලයි ඔයාගේ මිම්මට අනුව මාක් කරගන්න. ඉන් පස්සේ මෙන්න මේ ආකාරයට අඟලක් විතර උඩ පැත්තට මාක් කරලා ඔයාගේ කර රේඛාව වටා අවශ්‍ය වක්‍රය ඇඳ ගන්න. මම මෙතනදී ඇඳගෙන තියෙන්නේ රවුම් කරක්. ඉන් පස්සේ ඔයාගේ උරහිස අඟල් භාගයක් පමණ පහත් කරගන්න ඕනි. ඉන් පස්සේ ඔයාගේ පපුව දක්වා තියෙන උස මෙන්න මේ ආකාරයට මාක් කරගන්න. මතක ඇතිව ඒ උසට අඟල් භාගයක් වැඩි කරගන්න මැහුම් වාසි සඳහා. ඊළඟට ඔයාගේ පපුවට මිම්ම හතරට බෙදාගත්තු මිම්මට අඟල් භාගයක් මැහුම් වාසි විදිහට එකතු කරලා ඒ එන ගාන ඒ පපු රේඛාවේ ඔයා මාක් කරගන්න ඕනේ. ඒ වගේම ඒ මිම්මම ඔයා රැගල් රේඛාවෙත් මාක් කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ පපුවට මිම්ම අඟල් 36ක් නම් ඒ 36 දෙකට බෙදපුවාම එන 9ට තවත් අඟල් භාගයක් එකතු කරලා 9.5ක් විදිහට රැගල් රේඛාවේ පපු රේඛාවයි දෙකේම ඔයා මාක් කරගන්න ඕනේ. ඊළඟට කොහොමද අපි අත්කට ඇඳගන්නේ? අඟල් භාගයක් අර අත්කට එල් හැඩෙන් ඔයා ඉදිරියට උස්සලා ඒ වගේම රැගල් රේඛාවෙන් ඉඳන් උරහිස ගාවට තියෙන මිම්ම හරියටම ටේප් එක තියලා දෙකට බෙදාගෙන ඒ එන දෙකට බෙදලා තියෙන ලක්ෂයෙන් ඇතුල් පැත්තට තවත් අඟල් භාගයක් ලකුණු කරලා මෙන්න මේ ආකාරයට අත්කට මාක් කරගන්න ඕනි. ඊළඟට ඔයාගේ ඉන දක්වා තියෙන උසට තවත් අඟල් භාගයක් එකතු කරලා මෙන්න මේ ආකාරයට මාක් කරගන්න. අනිවාර්යයෙන්ම මතක ඇතුව අඟල් භාගයක් මහුම් වාසි විදිහට එකතු කරන්න. ඊට පස්සේ ඔයාගේ ඉන වට ප්‍රමාණය අරගෙන ඒක හතරට බෙදලා ඒ එන මිම්මට තවත් අඟල් භාගයක් මහුම් වාසි විදිහට එකතු කරලා ඉන රේඛාව ඔයා මාක් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාගේ ඉන වට ප්‍රමාණය අඟල් 30ක් නම් ඒක හතරට බෙදලා එන 7.5ට තවත් අඟල් භාගයක් එකතු කරලා 8ක් විදිහට ඔයා මාක් කරන්න ඕනේ. දැන් ඔයාට මේ පතරොම කපා ගන්න කලින් වැඩක් තියෙනවා. ඒ තමයි ඔයාගේ අත්කට මිනුම හරිද කියලා චෙක් කරන එක. ඔයාගේ අත්කට මිනුම දෙකට බෙදලා එන මිම්මට මෙන්න මේ ඔයාට මේ මම පෙන්නන රේඛාවේ තියෙන මිම්ම සමානයිද කියලා බලන්න. ඒ කියන්නේ ඔයා මෙන්න මේ ආකාරයට මැනපුවාම එන්නේ අගේ අඟල් 9ක් නම් ඔයාගේ අත්කට ඔයාට 18ක් ලැබිලා තියෙන්න ඕනි.
හරි, දැන් අපේ පතරම මෙන්න මේ ආකාරයට අපි කපලා වෙන් කරගමු. දැන් මේ පතරම දිගෑරපුවාම මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. දැන් යන්නේ අපි මේ පතරමේ ක්‍රොස් ඕවර් ආකාරය නිර්මාණය කරගන්න. එතනදී ඔයාලට තීරණය කරගන්න පුළුවන් ක්‍රොස් ඕවර් එක වම් පැත්තට දෙන්නේ දකුණු පැත්තට දෙන්නේ කියලා. ඊට පස්සේ එන්න ඕනි පැත්තට ඇතුල් පැත්තට අඟල් 3ක විතර ප්‍රමාණයක් මාක් කරලා මෙන්න මේ ආකාරයට මම හරහට ඉරක් ඇඳ ගන්නවා. මෙතනදී ඔයාලට ක්‍රොස් ඕවර් එකේ ඕපන් එක අඩු කරගන්න නම් අර අඟල් 3ක ප්‍රමාණය ඊට වඩා අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා බලන්න ඕනි ඔයාගේ බ්‍රා පටි අතර තියෙන පරතරය. එතකොට ඔයාගේ බ්‍රා පටි අතර පරතරය අඟල් 10ක් නම් ඒක දෙකට බෙදපුවාම එන 5ක් කියන අගේ ඔයා මෙන්න මේ ආකාරයට මාක් කරගන්න ඕනි. ඒ වගේම ඔයා මෙතනදී තීරණය කරන්න ඕනි ඔයාගේ මම මෙතන දාන්නේ උරපටි තියෙන ගවුමක් නේ. එතකොට උරපටියේ උස කියන එක තීරණය කරගන්න ඕනි. ඒ උරපටි උස කියන එක තීරණය කරගෙන උරහිස පැත්තේ ඉඳන් ඒ අවශ්‍ය ප්‍රමාණය ඔයා මාක් කරගන්න ඕනි. අනිවාර්යයෙන්ම ළමයි ඔයාලා බ්‍රාපටි අතර දුර ප්‍රමාණය මාක් කරන්න කලින් උරපටි වල උස කියන එක මාක් කරගෙන ඉන්න ඕනි. එතකොට තමයි හරියට මේක ඇඳ ගන්න අපිට පුළුවන් වෙන්නේ. ඉන් පස්සේ මෙන්න මේ ආකාරයට අපි නැවතත් අත්කට කියන එක සම්බන්ධ කරගන්න ඕනි. අපි අර බ්‍රාපටි වල මාක් කරපු දුර ප්‍රමාණයට. ඉන් පස්සේ ඔයාට ඔයාගේ උරහිසට ඔයා දාන පටිය කොච්චර ප්‍රමාණයක් පළල වෙන්න ඕනිද කියලා මෙන්න මේ ආකාරයට මාක් කරගන්න. ඒක ඔයාගේ රුචිකත්වය අනුව ඒ පළල ප්‍රමාණය ඔයාට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා එතනින් උඩ පැත්තට අඟල් භාගයක් විතර මැහුම් වාසි විදියට මෙන්න මේ ආකාරයට මාක් කරගන්න ඕනි. ඊට පස්සේ පතරම මෙන්න මේ ආකාරයට දිගෑරලා ඔයාගේ උරහිස පටියට අර අපි ක්‍රොස් කරපු ඒ රේඛාව සම්බන්ධ කරන්න මෙන්න මේ ආකාරයට. ඔන්න එතකොට ළමයි මෙන්න මේ වගේ හැඩතල දෙකක් එකතු වෙලා තමයි මේ ක්‍රොස් ඕවර් එක නිර්මාණය වෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේ පතරම නැවත වතාවක් කපා ඉවත් කරගන්න. අද අපි මේ ගවුම නිර්මාණය කරගන්නේ ගවුමේ උඩු කොටස ලයිනින් කරලා. ඒ නිසා ඔයාලට මෙන්න මේ පේන හැඩතලයෙන් කොටස් 4ක් කපා ගන්න වෙනවා ලයිනින් කොටස් වලටත් එක්ක. අද මම මේ ගවුම මහන්න පාවිච්චි කරලා තියෙන්නේ අඟල් 47ක් පළල බතික් මැටීරියල් එකක්. එතකොට මෙන්න මේ ආකාරයට ඔයා මුලින්ම මේ රෙද්ද කොටස් දෙකකට නවා ගන්න ඕනි. ඉන් පස්සේ නිර්මාණය කරගත්තු පතරොම තියලා ඔයාට පුළුවන් මේකෙන් කොටස් දෙකක් කපා ගන්න. ඉන් පස්සේ නැවතත් ආයම පතරොම තියලා ඔයාට ආයම පාරක් මේ ආකාරයට මේකේ තවත් කොටස් දෙකක් නිර්මාණය කරගන්න වෙනවා. මොකද ඔයාට ලයිනින් කොටස් වලටත් එක්කන් ඉදිරිපසට මෙන්න මේ හැඩතලයෙන් කොටස් වාට 4ක් අවශ්‍යයි. ඔයාලට ඕනි නම් ලයිනින් වලට ඔයාලට වෙන මැටීරියල් එකකින් රෙදි කොටසක් පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් මම අද මේ බතික් රෙදි කොටසෙන්ම තමයි ලයිනින් කොටසත් කපා ගත්තේ. එතකොට ඒ කොටස් කපා ගත්තාම මෙන්න මේ විදිහට තමයි ක්‍රොස් ඕවර් එක හැදෙන්නේ. හරි, දැන් මම යන්නේ පතරොම් කොටසම පාවිච්චි කරලා මේ ගවුම පිටුපස කොටසට අවශ්‍ය ලයිනින් කොටස සහ ඒකේ පිටුපස කොටස නිර්මාණය කරගන්න. එතනදී ඔයාලට පුළුවන් නැවතත් හරි මැදින් අපි අර බෙදලා තිබ්බ පතරොම් කොටස අන්න ඒ ආකාරයට තියාගෙන මෙන්න මේ විදිහට මේක ඇඳ ගන්න.
මෙතනත් අපි ලයිනින් එකක් කරන හින්දා මතක ඇතුව අඟල් භාගයක් මැහුම් වාසි තියෙන විදිහට තමයි ඔයා මේක ඇඳ ගන්න ඕනේ. ඉන් පස්සේ පිටුපස කොටසේ කර හැඩය මෙන්න මේ ආකාරයට ඇඳ ගන්න ඔයාලට පුළුවන්. මේ කොටසිනුත් ඔයාලා කොටස් දෙකක් කපා ගන්න ඕනි ලයිනින් කොටසත් එක්ක. අපි ඉතින් එන්න මේ ආකාරයට ඒ කොටස් දෙක කපා ගමු. ඒ කොටස් වල හැඩය මෙන්න මේ ආකාරයට තමයි ඔයාලට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේ ගවුමේ සාය කොටස විදිහට ප්ලේයාට් සායක්, A-line සායක්, රැලි සායක් මේ ඕනිම ආකාරයේ සායක් දාගන්න පුළුවන්. මම මෙතනදී මගේ ඉනේ ප්‍රමාණය වගේ දෙගුණයක් රැලි කරපු සාය කොටසක් තමයි මම මෙතනදී ගන්න. ඒක නිසා මම මගේ ඉනේ වගේ දෙගුණයක් ප්‍රමාණය හිටින්න කොටස් දෙකක් කපා ගන්නවා ඉස්සරහ සහ පිටුපස්ස පළුව විදිහට. මමගේ උරහිස පටියේ තියෙන දිග ප්‍රමාණය මම දාගත්තේ අඟල් 3ක පටියක්. එතකොට මට අඟල් 3 ඉදිරියට පිටුපසට විදිහට ඒ අඟල් 3 ඩබල් වෙලා අඟල් 6ක පටියක් අවශ්‍යයි. එතකොට මම ඒකට මැහුම් වාසිත් එක්ක මෙන්න මේ ආකාරයට දාගන්නවා. ඒ වගේ මම මේ පටියේ අඟල් 2ක් මහතට තමයි පළල ලකුණු කරලා තියෙන්නේ. හරි, අපි දැන් බලමු මේ පටිය නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඔයාලා මතක තියාගන්න ඕනේ දේ තමයි ඔයාලට අඟල් 2ක් පළල පටි කොටසක් අවශ්‍යයි නම් ඔයා ඒ පටි කොටසේ තියෙන පළල අඟල් 4ක් විදිහට ගන්න වෙනවා. මොකද මේ පටි කොටස මැහිලා යන නිසා. මම දැන් මේ පටි කොටස් මහගන්නේ මෙන්න මේ ආකාරයට. ඉන් පස්සේ මම මේ පටිය මෙන්න මේ ආකාරයට මගේ ඇඟිල්ල පාවිච්චි කරලා හොඳ පිටට හරව ගන්නවා. මේකට ඔයාලට ටූල්ස් පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් මම මෙතනදී මගේ අතේ හුරුවට මේක හොඳ පිටට හරව ගන්නවා. හරි ළමයි, මම මෙන්න මෙහෙම තමයි මට අවශ්‍ය පටි කොටස් දෙකම නිර්මාණය කරගත්තේ. ඊළඟට ඔයාලගේ අතට ගන්න පිටුපස්සට අපි කපාගත්තු කොටස් දෙක. අපි දැන් යන්නේ කොටස් දෙක ලයිනින් කරන්න. මම මෙතනදී ඒ කොටස් දෙක ලයිනින් කරන්න මහගෙන තියෙනවා. උරහිස ගාව පටි කොටස මූට්ටු කරන්න හිදසක් තියාගෙන. මම දැන් මේ හිදසට මගේ පටි කොටස තියලා ආය පාරක් මැස්මක් දාගන්න තමයි මේ යන්නේ. හරි, දැන් අපි මේ මහගත්තු කොටස හොඳ පිටට හරවලා බලමු මේකේ පෙනුම මොන වගේද කියලා. දැන් ඔයාලට පේනවා ළමයි අපි හරිම නීට් එකට අපේ ගවුමේ පිටුපස කොටස මහගෙන අවසන්. දැන් අපිට තියෙන්නේ ඉදිරිපස කොටස් අර විදිහටම ලයිනින් කරලා මේ පටි කොටස් වලට සම්බන්ධ කරගන්න එක. මෙතනදී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි. වම් උරහිසේ තියෙන පටියට වම් කොටස සම්බන්ධ කරන්නත් දකුණු උරහිසේ තියෙන කොටසට මේ ක්‍රොස් ඕවර් වෙන එකේ දකුණු පැත්ත උරහිස සම්බන්ධ කරගන්න. මෙතනදී ඔයාලා ගොඩාක් අවධානයෙන් කරන්න ඕනි. මුලින්ම ඔයාලා පින් එකක් ආධාරයෙන් රඳවලා බලන්න හරියටම ඔයාලා ඒක සිද්ධ කරගෙනද කියලා. ඊට පස්සේ ඔයාලා මහන්න.
හරි ළමයි මෙන්න මෙතනදී තමයි ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතනදී අපි පටි කොටස තියන්න කලින් කොහොමද ක්‍රොස් වෙන්නේ, මොන පැත්තටද ක්‍රොස් වෙන්නේ, අපි මොන පටියද මෙතනට උරහිසට සම්බන්ධ කරන්න ඕනි, වමද දකුණද කියලා මෙතනදී ගොඩාක් සැලකිලිමත් වෙලා ඔයාලා එක සැලකිල්ලෙන් මෙතෙන්ට මේ පටිය සම්බන්ධ කරගන්න. මම ආයෙ පාරක් ඔන්න මතක් කරනවා ඒ ගැන. දැන් ඔයාලට පේනවා මම නිවැරදි ආකාරයට පින්ස් රඳවගෙන තියෙනවා කියලා. ඒ කියන්නේ මගේ මේ ක්‍රොස් ඕවර් ගවුමේ හරියටම වම දකුණ හරිම පිළිවෙලට මෙතන සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා වුණ මම දැන් පින්ස් අයින් කරලා මේක මහ ගන්න තමයි උන්නේ යන්නේ. ඔන්න ළමයි මේක පිළිවෙලට මහල ඉවර කරගත්තාම අපේ කවුමේ තියෙන 60 කොටස වලට මෙන්න මේ ආකාරයට තමයි දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම ඊළඟට මේ 60 කොටසේ පහලිනුත් අපි ලයිනින් කරපු කොටස් හොඳ කොටස් වලට ස්මූට් වෙන විදිහට මම මෙන්න මෙහෙම මැස්මක් දාගෙන යනවා මුලින්ම සාය කොටස සම්බන්ධ කරන්න කලින්. මම මෙතනදී ළමයි සාය කොටසට කෑලි දෙකක් කපා ගත්තනේ. ඒ කෑලි දෙකෙන් අපි මුලින්ම අර කෑලි දෙකේ තියෙන මෝට්ටු පැත්තවල අපි මෝට්ටු කරන් ඉන්න ඕනේ මේක එක කොටසක් බවට පත් වෙන්න. ඉන් පස්සේ මෙන්න මේ ආකාරයට දුරින් නූල් ඇදගෙන යන්න ඕනි. අපිට එතකොට මේ දුරින් නූල් ඇද්දාම අපිට පුළුවන් මේ සාය කොටස රැලි කරගන්න පිළිවෙලට අපිට අවශ්‍ය ප්‍රමාණයට. අන්න ඒ හින්දා මම දැන් මේ කරන්නේ මේ සාය කොටසට රැලි කර ගැනීම සඳහා මුලින්ම අවශ්‍ය වෙන දුරින් නූල් ඇද ගැනීම සිද්ධ කරන එක.
ඉන් පස්සේ මෙන්න මේ ආකාරයට මට අවශ්‍ය රැලි ප්‍රමාණය මං අතින් අර නූල අතින් ඇද හදා ගන්නවා. ඉන්පස්සේ අපිට තියෙන්නේ මේ ගවුමේ තියෙන හැට්ට කොටස සහ සාය කොටස එකිනෙකට මෝට්ටු කර ගැනීම. මේකත් හරිම පිළිවෙලට ඔයාලට මෙන්න මේ ආකාරයට සිද්ධ කර ගන්න පුළුවන්. හරි ළමයි, ඔන්න දැන් අපේ ගවුමේ සියලුම වැඩ කොටස් ඉවරයි. මෙන්න මේ විදිහට තමයි මේ ගවුමේ ෆයිනල් ලුක් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක හරිම ලස්සන ගවුමක්. ඔයාලටත් පුළුවන් ඔයාලගේ ගෙදරදීම අඩුම මුදලකින් මේක try කරලා බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයාලට තව දුරටත් දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් විදිහට අනිවාර්යයෙන්ම වීඩියෝ එක පහලින් දාගෙන යන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට කමෙන්ට් එකක් දාන්නම්. ඒ වගේම මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් බලන්න ඔයාලා ආසයි නම් අනිවාර්යයෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක්.
you.